බොහොම නිස්කලංක හිතට ලොකු සහනයක් දෙන්න පිටිසර ගමක් තිබුණා. ඒ ගම මැදින් කිරිකරුඬ වගේ දිලිසෙන නිල්වන් දියදහරක් ගලාගෙන ගිය ලස්සන ගඟක් තිබුණා. ගඟ දෙපස සාරවත්ව වැවුණු කුබුක් ගස්වල අතු ගඟ දිය මතට නැමිලා තිබුණේ හරියට සොබා දහම මවපු ආරුක්කුවක් වගේ. උදේ මීදුම ගඟ මතු පිටින් හිමින් ඉවතට යද්දී ගඟේ දිය රැලි මතින් වැටෙන හිරුවෙලිය හරියට දියමන්ති කැට විසිරලා තියනා වගේ තමයි පෙනුනේ. ඉතින් මේ ගඟ අසල පුංචි පැලක ජීවත් වුණ මිනිස්සෙක් හිටියා. එයා බොහෝම නිහඬ හැඟීම් පාලනය කරගන්න උත්සාහ දරන පින්වන්ත මිනිසෙක්. එයාගේ එකම අරමුණ උනේ තමන්ගේ මනස ඒකාග්‍ර කරගෙන මේ නිල්වන් ගඟ අසබඩ හිඳමින් ගැඹුරු භාවනාවක නිරත වෙන්නයි. හැබැයි එයාට හිතපු තරම් ලේසියෙන් ඒ කාර්ය කරගන්න ලැබුණේ නෑ. උදේ පාන්දරම ගමේ අම්මලා රෙදි හොදන්න මේ ගඟට ආවා. ඔවුන්ගේ කතාබහ, දරුවන්ගේ සිනහවල්, දබස් කාලා ගඟට පනින සද්ද හැම තැනම තිබුණා. ඊට අමතරව ගඟේ පඳුරු වස්සෙන් ඇහෙන එක එක සද්ද, පිළිහිඩුවන්ගේ කිරිකිරි සද්ද, කුඹුරු යායවල් මැදින් කෑ ගහන ගොවියන්ගේ හඬ මේ හැම දෙයක්ම එයාගේ භාවනාවට ලොකු බාධාවක් කියලා එයාට දැනුණා. එයා මොන තරම් උත්සාහ කළත් එයාගේ හිත එකඟ කරගන්න බැරිව ලොකු නොසන්සුන්තාවයක තමයි හිටියේ. ඉතින් දවසක් මේ මිනිස්සයාට අපූරු අදහසක් ආවා. මේ ගමේ මිනිස්සයන්ගේ සත්තුන්ගේ සද්ද බද්ද හින්දා මට මෙතන ඉඳගෙන භාවනා කරන්න බෑ. ඉතින් මම බෝට්ටුවක් අරගෙන ගඟ මැද්දටම ගිහින් භාවනා කරනවා කියලා එයා හිතුවා. එතකොට මට කිසිම කෙනෙක්ගෙන් බාධාවක් ඇති වෙන්නෙත් නෑනේ. මගෙන් කිසිම කෙනෙක්ට කරදරයක් ඇති වෙන්නෙත් නැහැ. ඉතින් මට නිදහසේ මගේ මනස ඒකාග්‍ර කරගන්න පුළුවන් වෙයි. මෙහෙම ඔහු හිතුවා. ඉතින් පහෝදා උදේම එයා පුංචි බෝට්ටුවක් අරගෙන ගඟ මැද්දටම පදවගෙන ගියා. ඉතින් ගඟ මැදට යනකොට වටපිටාව හරීම නිහඬයි. ඉර එළියෙන් බැබලෙන දිය රැලි, ඈතින් පේන කොළ පාට වෙල් යායවල්, ඉඳ හිටක හමාගෙන ඉන්න මද පවන, ඉතින් මේ හැම දෙයකින්ම ඔහුගේ හිතට එක්කලේ මහා නිදහසක්. ඔහු බෝට්ටුවේ මැද වාඩි වෙලා ඇස් පියාගෙන ගැඹුරු භාවනාවක නිරත වුණා. එයාගේ හිත හරීම නිසලයි. හරියට ඒ වෙලාවේ තිබුණ ගඟේ දිය රැලි වගේ. පැයක් ගත වුණා. දෙකක් ගත වුණා. ගැඹුරු සමාධියක තමයි ඔහු හිටියේ. එක පාරටම ඩෝං ගාලා මහා හඬක් එක්ක තවත් බෝට්ටුවක් ඇවිල්ලා එයාගේ බෝට්ටුවේ තදින් වැදුනා. ඉතින් ඒක නිසා ඔහු හිටපු බෝට්ටුව හෙලවෙන්න පටන් ගත්තා. එක පාරටම මේ මිනිස්යාගේ භාවනාව බිඳුණා. ඉතින් මෙයාට මහා ලොකු කේන්තියක් ආවා. මුළු ඇඟම වෙවුලන්න ගත්තා. ඒත් මොහු තාමත් ඇස් පියාගෙනම කේන්තියෙන් මෙන්න මේම හිතුවා. කවුද මේ මෝඩයා? මම මෙතන ගඟ මැද්දේ භාවනා කරනවා මේ මිනිස්සයාට පේන්නේ නැද්ද? මේ තරම් ලස්සන මේ නිශ්ශබ්දතාවය මගේ දැහැන විනාශ කරන්න අප මේ මිනිහට මම හොඳ පාඩමක් උගන්වනවා. මම කෑ ගහලා බැනලා ඔහුට තේරුම් කරලා දෙනවා මම කවුද කියලා. ඉතින් මෙහෙම හිතලා ඔහු මහා හඬින් කෑ ගසන්නට සූදානම් වෙලා කෝපයෙන් පිරුණු දෑසින් ඇස් සැරලා බැලුවා. හැබැයි ඔහු දැක්ක දේ නිසා ඔහු ගොළු වුණා. කෑ ගහන්න හදපු වචන ගුරේම හිර වුණා. ඔහුගේ බෝට්ටුවේ වැදිලා තිබුණේ හිස් බෝට්ටුවක්. ඒකේ කවුරුත්ම හිටියේ නෑ. ගඟේ සැඩපාරට අහම්බෙන් ගහගෙන ආපු බෝට්ටුවක් විතරයි ඒක. ඉතින් ඒ මොහොතේම ඔහුට ලොකු අවබෝධයක් ලැබුණා. ඔහුගේ කේන්තිය, නොසන්සුන්තාවය, ඒ හැම දෙයක්ම එකපාරටම අතුරුදහන් වුණා. ඔහුට තේරුණා සැබෑ සතුර හිතේ පිටත නෙවෙයි තමන්ගෙම හිත ඇතුලේ කියලා. ඉතින් ඔහු තනියම hina වුණා. කේන්තිය තිබුණේ මගේ ඇතුළේ මිසක් අර පොට්ටුවේ නෙවෙයි. ඒකේ මිනිස්සෙක් හිටියානම් මං ඒ මිනිස්සයාට කෑ ගහනවා, බනිනවා, මගේ කේන්තිය පිට කරනවා. හැබැයි ඒක හිස් බෝට්ටුවක් වුණාම මට කේන්ති ගන්න කෙනෙක් නෑ. ඇත්තටම මම කේන්ති ගත්තේ මා එක්කමයි.
ඉතින් මේ පුංචි කතාවෙන් අපිට ගන්න තියෙන පාඩම හරිම ගැඹුරුයි. ඉතින් මේ ජීවිතයේදී අපිට නොයෙක් පුද්ගලයන් එක්කන් නොයෙකුත් සිදුවීම් වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. සමහරු අපිට අපහාස කරනවා. ඒ වගේම තමයි සමහරු අපේ ගමනට බාධා කරනවා. තව සමහරක් අය අපේ හිත රිද්දනවා. ඒ වෙලාවට අපිට කේන්ති යනවා. දුක හිතෙනවා. නොසන්සුන් වෙනවා. හැබැයි අපි හිතන්න පුරුදු වෙන්න ඕනේ ඒ අපිට බාධා කරන හැම මිනිස්සෙක්ම හැම සිදුවීමක්ම හරියට අර හිස් බෝට්ටුවක් වගේ කියලා. ඔවුන් කරන්නේ ඔවුන්ගේ ස්වභාවය. ගඟේ සැඩ පහරට හිස් බෝට්ටුවක් ගාගෙන එනවා වගේ ඔවුන්ගේ හැඟීම්, ඔවුන්ගේ පසුබිම්, ඔවුන්ගේ පටු අදහස් නිසා අපිට බාධා වෙන්න පුළුවන්. ඉතින් අපි කරන්න ඕන ඒ බාධා කිරීම හමුවේ අපේ කේන්තිය, අපේ හැඟීම් පාලනය කරගන්න එක. අපි අනුන්ගේ වැරදිවලට, අනුන්ගේ අඥානකම් වලට අපේ හිත ඇතුලේ කේන්තිය වර්ධනය කරගන්නවා කියන්නේ හරියට අර හිස් බෝට්ටුවට ගල් ගහනවා වගේ හරි නිෂ්ඵල වැඩක්. ඒකෙන් අපේ හිත තවත් නොසන්සුන් වෙන එක විතරයි වෙන්නේ. සැබෑ නිදහස තියෙන්නේ අපේ හිත ඇතුලේ. අපේ හිත නිශ්ශබ්ද කරගන්න, අපේ හැඟීම් පාලනය කරගන්න අපි ඉගෙන ගත්තොත් ලෝකයේ මොන තරම් සද්දබද්ද, මොන තරම් බාධා කිරීම් තිබුණත් අපිට පුළුවන් නිසලව නිදහසේ ඉන්න. හරියට අර මිනිස්සු අන්තිමේදී තේරුම් ගත්තා වගේ. ඉතින් ඊළඟ වතාවේ ඔබ මොනවා හරි දෙයක් කරනකොට කවුරු හරි ඔබට බාධා කළොත්, හිත රිදෙව්වොත් මතක් කරගන්න. ඒකත් හිස් බෝට්ටුවක් විතරයි. කේන්තිය පාලනය කරගෙන hina වෙලා ඔබ ඔබේ ගමන යන්න. තෙරුවන් සරණයි.